බනමඩුව. මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨි පරමං ධනං විස්සාස පරමාඥාති නිබ්බානං පරමං සුඛංති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, මේ වෙලාවේ ඔබ අපි සූදානම් වන්නේ ධර්ම දේශනාව පවත්වන්නටත් ධර්ම ශ්‍රවණය කරන්නටත්. බුදුපියාණන් වහන්සේ මහා සත්වයන් වහන්සේ සකල ලෝක සත්වයාට පතල මහ කරුණාවෙන් නිවන පිණිස, ජීවිතයේ අර්ථය පිණිස, ජීවිතය හැඩගස්වා ගැනීම පිණිස, සරලව ජීවිතය පවත්වා ගැනීම පිණිස, සතුටින් ජීවිතය පවත්වාගෙන යෑම පිණිස දේශනා කළ ධර්මයක් අද දවසේදී මාතෘකාව කොටගෙන ඔබ හැම දෙනාටම කරුණු පහදන්නට සූදානම. මුලින්ම මම කැමති ඔබට මතක් කරන්නට, ඔබ මේ වෙලාවේ කුමන හෝ ක්‍රමයකින් ධර්මය ශ්‍රවණය කරන කෙනෙක් නම් ඔබ කල්පනා කරන්නට ජීවිතය මහා බරක් හැටියට දැනිච්ච කෙනෙක් නම්, එම නැත්තං ජීවිතය බොහෝ හැලහැප්පීම් වලට මුහුණ දෙන කෙනෙක් නම්, අවිවේකී කෙනෙක් නම්, හිත සතුටෙන් නැති කෙනෙක් නම් ඔබ අද බණහන්න. දිගටම බණහන්න. ඔබේ හිත සතුටු වන්නටත්, ඔබේ මනස තුල පවතින එවැනි හැඟීම් නැති කර ගැනීම පිණිසත් කරුණු කිහිපයක් මතක් කරන්නට සූදානම. ලෞතුරු තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන වෙලාවක කොසල් රජතුමාට දේශනා කරපු දේශනාවක් තමයි අද දවසේදී ඔබට මම මතක් කරන්නට යෙදුනේ. පින්වත්නි, මේ දේශනාව ශ්‍රවණය කරන ඔබට බුදු පියාණන් වහන්සේ මතක් කරන්නේ තමන්ට තමන්ගේ ජීවිතය සතුටින් පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන කාරණාවන්. ආරෝග්‍ය පරමාලාභ, නිරෝගී බව උතුම්ම සැපතක්. ඒ වගේම සන්තුට්ඨි පරමං ධනං, සතුට උතුම් වූ ධනයක්. ඒ වගේම විශ්වාස පරමා ඥාති, විශ්වාසය පරම ඥාතියෙක්. ඒ වගේමයි නිබ්බානං පරමං සුඛං, නිවන තමයි උතුම්ම සැපත කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. ඔබට ආරෝග්‍ය පිළිබඳව සිහිපත් වෙන්නේ බොහෝ වෙලාවට ලෙඩ වුණාම, රෝගී තත්වයට පත් වුණාම තමයි නිරෝගීකම තුල තියෙන වටිනාකම තේරෙන්නේ. එතකන් අපිට නිරෝගී භවයේ වටිනාකම පිළිබඳව අපි කල්පනා කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, රෝගී වෙන්නට බලපාන හේතු පිළිබඳවත් බුදුහාමුදුරුවෝ මතක් කරනවා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රාවක ඔබගේ සිත සතුටට පත් කරන අතර නිවැරදි ක්‍රමවේද මගින් ආරෝග්‍ය පවත්වාගෙන යෑමත්, එවැගේමයි නිවැරදි ක්‍රමවේද මගින් සතුට පවත්වාගෙන යෑමත් කියන කාරණා පිළිබඳ අවබෝධය ඇති කරලා අවධානය යොමු කරවන්නට. පින්වත්නි, ආරෝග්‍ය පරමාලාභා කියලා බෝඩ් එකක් දැකලා ඇති ගොඩක් වෙලාවට ඔබ රෝහලකට යන විට, හොස්පිටල් එකට යන කාට හරි එක දකින්නට පුළුවන්. ඒ වචනය, ඒ වාක්‍ය සඳහන් වෙන්නේ ගොඩක් වෙලාවට ස්පිරිතාලවල, ආරෝග්‍ය ශාලාවල. ඔබට නිරෝගී බව
වටින බව තේරෙන්නේ, පැහැදිලි වෙන්නේ, අවබෝධ වෙන්නේ එවැනි තැනකට ගියාම. එහෙම කෙනෙක්ගෙන් ඔබ කතා කරලා ඇහුවම එතන ඉන්න කෙනෙක්ගෙන් මගේ පෙර කර්මයකට මම ලෙඩ වෙලා කියලා කියන්නේ. හැබැයි පෙර කර්මයකට මෙච්චර දවසක් සතුටෙන් හිටියා කියලා, නිරෝගීව හිටියා කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඔබ කල්පනා කරන්නට මේ ලෙඩවීමට බලපාන කාරණාවන් අපි මතක් කරනවා. ඒ වගේම නිරෝගී බව ඇති කර ගැනීමට අවශ්‍ය කාරණාවන් මතක් කරනවා. ඒ වගේම යට හේතු වෙන ආධ්‍යාත්මික ගුණ වගාවත්, ඒ වගේම කායික හැසිරීම පිළිබඳවත් මතක් කරනවා. ඊළඟට සන්තුට්ටි පරමං ධනං, සතුට තමයි උතුම්ම ධනය. අද මම හිතන්නේ කතා කළ යුතුම මාතෘකාව තමයි සන්තුට්ටි පරමං ධනං, සතුට උතුම්ම ධනයයි කියන කතාව. කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ඔබට දකින්නට පුළුවන් මිනිසුන් ආර්ථිකය ශක්තිමත් කරගන්නට උදේ සිට හවස දක්වාම වෙහෙසෙනවා, මහන්සි වෙනවා, ඒ වෙනුවෙන් කටයුතු කරනවා. පුද්ගලයා කල්පනා කරනවා සතුට තියෙන්නේ ධනය ලැබුණම කියලා. සතුට ලැබෙන්නේ ධනය එකතු කරගත්තම කියලා කල්පනා කරනවා. බුදුපියාණන් වහන්සේ මතක් කරන්නේ සතුට ලබාගත්ත කෙනෙක්ට තමයි ධනය ලැබෙන බව. එහෙම නැත්නම් කෙනෙක් කල්පනා කරන්නේ ධනය ලැබුණම සතුටු වෙන්න පුළුවන් බව. බුදුහාමුදුරුවෝ මතක් කරනවා සතුට ලැබුණාන් පස්සේ ධනය ලැබිච්ච බව. ධනය කියන වචනයට බුදුහාමුදුරුවෝ අර්ථකථනය දෙනවා. ඔබ තේරුම් ගත්තේ ධනය කියලා මුදල්, බුදුහාමුදුරුවෝ තේරුම් කළේ ධනය කියලා සතුට. ඒ නිසා ධනය ඇති අය, මුදල් ඇති අය නිතර අපිට දකින්නට පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඒ අය සතුටින් නැහැ. උදේ පාන්දර ගෙදරින් යනවා, හවසට ගෙදර එනවා, ඇඟපත හොද ගන්නවා, නා ගන්නවා, මොනවා හරි තියෙන දෙයක් කනවා, නිදා ගන්නවා, ආයෙත් උදේට නැගිටිනවා, ගමන් කරනවා. මෙහෙම ක්‍රමවේදයක් තමයි අපි දකින්නේ සමාජය තුල. ඒ අතරේ බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ සතුටෙන් ජීවත් වෙච්ච මිනිස්සු පිළිබඳව බුදුහාමුදුරුවෝ මතක් කරනවා. ඒ වගේමයි සතුට ඇති කරගත යුතු ආකාරය මතක් කරනවා. මං අද හරි කැමතියි මේ අයට මතක් කරන්න. ප්‍රිය සංഭാෂණය විෂයෙහි බුදුදහම කොයි ආකාරයකට පැවතිලා තියෙනවද? ප්‍රිය සංഭാෂණය විෂයෙහි බුදුදහම කොහොමද බලපාන්නේ කියලා කතා කරන්නට. පින්වත්නි, බුදුහාමුදුරුවෝ හම්බෙන්න කවුරු ආවත් බුදුහාමුදුරුවෝ මුලින්ම ධර්මය දේශනා කරන්නට පටන් ගන්නෙ නෑ. ඒ එන පුද්ගලයා ගිහි කෙනෙක් වේවා, එන පුද්ගලයා භික්ෂුවක් වේවා, කවුරුන් හෝ වේවා සතුටු සාමීචියෙහි යෙදෙනවා. සතුටු සාමීචියේ යෙදිලා පෙර කතාවන් නිමවලත්, එහෙම නැත්නම් ආගිය තොරතුරු කතා කරලා තමයි ධර්මය දේශනා කරන්නට පටන් ගන්න. ආවේ කොහෙන්ද, මොකද කරන්නේ, මොකද්ද නම, මේ දේවල් අහනවා, පොඩි කතා බහක නියැලෙනවා. එතකොට ආපු කෙනාගේ හිතේ තිබිච්ච බර ටිකක් අඩු වෙනවා. මේ පුද්ගලයා කොයි වගේද දන්නේ නැහැ, තරහ යන කෙනෙක්ද දන්නේ නැහැ, එහෙම නැත්නම් වෙන ආකාරයක කෙනෙක්ද දන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න පුද්ගලයෙක්ට බුදුහාමුදුරුවෝ මූලිකවම සතුටටපත් වෙන විදියට කෙනෙක් සමග කතා කරනවා, හිනහ වෙලා කතා කරනවා. එහෙම නැත්නම් අපි කියන්නේ මද සිනහපාමින් බුදුහාමුදුරුවෝ කතා කරනවා. පින්වත්නි, ඒ තුල පුද්ගලයා ආශක්ත වෙනවා බුදුහාමුදුරුවෝ කෙරෙහි, ධර්මය කෙරෙහි. බුදුහාමුදුරුවන්ට තේරෙනවා දැන් වෙලාව තමයි ධර්මය දේශනා කරන්නට. අන්න එතෙන් පටන් තමයි ධර්මය දේශනා කරන්නේ. හැබැයි අපිට අද දවස වෙනකොට එහෙම කරන්නට බැරි වෙලා තිනවා. ධර්ම දේශනාවට යනකොට ඒ ධර්ම දේශනා පවත්වන්නා වූ ගෙදර බොහෝ දෙනා ඒ වෙනුවෙන් සූදානම් වෙලා ඉන්නවා. ඒක බොහොම හොඳයි. එතකොට ඒ ගෙදර අයට බණ අහන්න පුළුවන්. බණ අහන්න එන අයත් ධර්ම දේශනාවේ වෙලාව අහගෙන ඊට කලින් ඇවිල්ලා ඉන්නට ඕන. එතකොට ගෙදර ඉන්න අයට බණ අහන්න පුළුවන්. නිතර නැගිටලා යන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් ඒ පින්කම Tamanට නිසි පරිදි අවබෝධයෙන් සිද්ධ කරගන්නට තමන් විසින්, එහෙම නැත්නම් ගෙදර අය විසින් ආරාධනා කරලා එන අය දැනගන්නට ඕන. පින්වත්නි, ඒ එන අය ගෙදර ඉන්න අයගේ, එහෙම නැත්නම් ආරාධනා කළ අයගේ හිත සතුටටපත් වෙන විදියට ක්‍රියාත්මක වෙන්නට ඕන. බුදුහාමුදුරුවෝ මතක් කරනවා පින්වත්නි, ධර්මයේ තුල අපි කටයුතු කරන ආකාර පිළිබඳව. ඒ අතර ඔබ අපි හැමදෙනාම කැමති සතුටින් ජීවත් වෙන්න. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ මේ වචන 4 දේශනා කරලා තියෙනවා ඔබට තේරුම් ගන්නට. කෙනෙක් අපිට ප්‍රිය වෙනවද මුසාවාදා බොරු කියනවා නම්?
කෙනෙක් අපිට ප්‍රිය වෙනවද පිසුනා වාචා පිසුණු වචන කියනවා නම්? කෙනෙක් අපිට ප්‍රිය වෙනවද පරුසා වාචා කුණුහරුප කියනවා නම්? ඒ වගේමයි කෙනෙක් අපිට ප්‍රිය වෙනවද සම්පප්පලාප බැඩකට නැති හිස් වචන කියනවා නම්? ඒ නිසා බුදු පියාණන් වහන්සේ හඳුන්වන වචන කිහිපයක් තියෙනවා. ওই වචන වලින් බුදුහාමුදුරුව හඳුන්වන්නේ උන්වහන්සේගේ ස්වරය නිසා. බුදුහාමුදුරන්ට වචන කිහිපයකින් මතක් කරනවා නම් වලින් බ්‍රහ්මක්ෂර, ඒ වගේමයි අසභී වාචා, ඒ වගේම කරවීක භාණි. මෙන්න මේ වචන තුන භාවිතා කරලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ස්වරය මුල් කරගෙන. පින්වත්නි, ඒ වචන වලින් උන්වහන්සේගේ වචනය තුල තියෙන පෞරුෂත්වය මනවින් ප්‍රකට වෙනවා. ප්‍රිය වූ සංഭാෂණයක් තුල යම් පුද්ගලයෙක්ට තව කෙනෙක්ගේ හිත දිනා ගන්නට නම් ඒ පුද්ගලයා කතා කරන වචන එක හෙලාම හේතු වෙනවා. බුදු පියාණන් වහන්සේගේ වචනේ මතක් කළොත් මං ඉස්සෙල්ලා මතක් කරපු වචන වලට කියන්නේ චතුර්විධ වාග් දුස්චරිතයෙන් ඈත් වෙන්නට ඕන කියලා. උන්වහන්සේ නිතරම සාවද්‍ය වචන භාවිතයට විරුද්ධ වචනව භාවිතා කළා. ඒ විතරකුත් නෙවෙයි. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ වෙනුවෙන් යොමු කළා. උන්වහන්සේ කිසිම වෙලාවක සාවද්‍ය වචනය යෙදුන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයොත් ඒ මග අනුගමනය කරවන්නට යෙදෙව්වා. පින්වත්නි, එය අපිට තහවුරු කරගන්නට පුළුවන් උන්වහන්සේ දේශනා කරලා තියෙන සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව තුළ මතක් කරලා තියෙනවා. කොහොමද දේශනා කරලා තියෙන්නේ? මුසාවාදං පහය මුසාවාදා පටිවිරතෝ හෝති. සච්චවාද සච්ච බන්ධෝ තේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස. මේ විදියට බුදු පියාණන් වහන්සේ මතක් කරලා තියෙනවා සත්‍ය ඒ වගේම විශ්වාසය නොරැවටීම පදනම් කරගත් දේශනාවක් බව උන්වහන්සේගේ දේශනාව. අපි එතකොට තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මොකක්ද? සත්‍යම යමෙක් කියනවා නම් ඔහු අපිව විශ්වාස කරනවා. කෙනෙක්ගේ වචනය විශ්වාසයෙන් අපිට පිළිගන්නට පුළුවන් නම් ඒ වචනය අපි විශ්වාස කරනවා. ඔහුව අපි අගය කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔහුගේ වචනය තුල අපි රැවටීමකට ලක් වෙන්නේ නැත්තම් ඔහු නොරවට්ටන කෙනෙක් නම් අපි ඔහුට කැමතියි. ඒ වගේමයි ඒ පුද්ගලයාගේ ස්වභාවය තුළ ඒ වචනයේ හඬ පෞරුෂය තුළ අපි ඒ පුද්ගලයාට ආශක්ත වෙනවා. පින්වත්නි, බුදුහාමුදුරන්ගේ වචනය පිළිබඳව නම් බොහෝ අර්ථ විග්‍රහ දක්වලා තියෙනවා. ඔබ අපි වගේ නෙමෙයි. බුදු පියාණන් වහන්සේගේ වචනය ළඟ ඉන්න කෙනාටත් ඈත ඉන්න කෙනාටත් එක ආකාරයට ඇහෙන පරිදි උන්වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. බුදු පියාණන් වහන්සේගේ වචනය දිහා බලලා අපිට අපේ ජීවිතය හදා ගන්නට පුළුවන්. මම මතක් කරන්නට කැමතියි මේ ප්‍රිය සංഭാෂණය කියන වචනය. ප්‍රිය කියන්නේ කැමති සංഭാෂණය යෙදෙන්නට අපි වචනය තුල. සමහර වෙලාවට අද නොඑක් ආකාරයේ සංഭാෂණ තියෙනවා. ප්‍රිය සංഭാෂණ. මේ ප්‍රිය සංഭാෂණ ඉවර වෙන්නේ සමහර විට පරුස වචන කියලා ගහගෙන මරාගෙන. එතකොට එතන ප්‍රිය සංഭാෂණයට යොදාගත්තා වූ කෑම බීම වල ප්‍රශ්නයක් තියෙන්නට පුළුවන්. ඒ ප්‍රිය සංഭാෂණයට ආපු පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඇසුරු කළ යුත්තේ කවුද, ඇසුරු නොකළ යුත්තේ කවුද කියලා මුලින් තේරුම් ගන්නට ඕන. අපි කැමති, කතා කරන්න කැමති පුද්ගලයන්ට අපි ආරාධනා කරනවා යම් උත්සවයකට. ඒ උත්සවයට ආරාධනා කළාම ඒ උත්සවය තුල සතුට තමයි තියෙන්නේ. අද ගොඩක් වෙලාවට සතුට විදියට විඳින්නේ නැහැ. සතුට විදියට ප්‍රකාශ කරන්නේ නැහැ. තව ටික වෙලාවක් ගත වුණාම ප්‍රිය සංഭാෂණය ආරම්භ වෙලා මතින් මත් වෙලා තමන් ඉන්නේ කොහෙද, කරන්නේ මොනවද, කියන්නේ මොනවද කියලා දන්නේ නැති තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රිය සංഭാෂණය කියලා කියන්නේ තමන්ට වැඩක් තියෙන, අනිත් අයට වැඩක් තියෙන වචන භාවිතා කිරීම. ධර්මයේ තුල මතක් කරනවා සත්‍ය වුණත් එය තව කෙනෙක්ට අහිතක් නම්, අහයපතක් නම්, තමන්ට අහයපතක් නම් නොකිය ඉන්නට කියලා. අපි තේරුම් ගන්නට ඕන සත්‍ය වුණත් දේශනා කළ යුතු තැනක්. සත්‍ය වුණත් කිව යුතු තැන අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසා ගෙදරදී මේ ප්‍රිය සංഭാෂණය පටන් ගන්න. චූටි දරුවන්ට පොඩි කාලේ පුතේ කියලා කතා කරනවා, දුව කියලා කතා කරනවා, ආදරණීය වචන වලින් කතා කරනවා. පොඩි දරුවා හරි ආසයි වචන වලින් කතා කරනවට. ඒ විතරක් නෙමෙයි, ඒ වචන වලින් කතා කරලා ගෙදර ඉඳලා එළියට ගියාම ඒ දරුවට කවුරු හරි කතා කරලා අහනවා, චූටි බබා ඔයාගේ නම මොකක්ද? මගේ නම චූටි බබා. අන්න එතකොටම තේරුම් ගන්නට පුළුවන් ඒ දරුවට හොඳට ගෙදරදී ආදරය ලැබිලා තියෙනවා.
සෙනෙහස ලැබිලා තියෙනවා. දයාව අනුකම්පාව ලැබිලා තියෙනවා. මෛත්‍රිය ලැබිලා තියෙනවා. මේ දරුවාව දැක්කම අපිට තේරුම් ගන්නට පුළුවන් තත්ත්වයකුත් තියෙනවා. ඒ වගේමයි කෙනෙක්ට දරුවෙක් හම්බෙනවා. ඒ දරුවගෙන් විස්තර අහන්නට పూర్වයෙන් අහන පුතා නම මොකක්? නම කියනවා. සමහරලාට ඒ නම කියන විදියෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් මම මේ කියන්නේ අවුරුදු 3-4ක දරුවෙක් ගැන. ඒ නම කියන විදියෙන් තේරුම් ගන්නට පුළුවන් ඒ දරුවට තමන්ගේ නිවස තුල ලැබිච්ච ආදරය කොහොමද කියලා. ඒ වගේමයි දෙමව්පියන් කතා කරන වචන මොනවද කියලා දරුවාගෙන් අපිට අහගන්නට පුළුවන්, දැනගන්නට පුළුවන්. දරුවා කතා කරන්නේ ඇහෙන වචන. සමාජයේ සමහර වෙලාවට අපේ පිරිමි පාර්ශවයේ කාන්තාවන්ට බනිනවා තොර තෝංචියක් නැහැ නිතර කතා කරනවා කියලා. ඇත්ත වෙන්න පුළුවන්. ඒ වැඩකට නැති දේවල් න. ඒව එහෙම නැත්තම් අර මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප නම් වැඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි යම් කෙනෙක් කතා කරනවා නම් වැඩකට ඇති දෙයක් තව කෙනෙක් සමග ඒක ගැටලුවක් නැහැ. ගොඩක් දේවල් කාන්තාවෝ දරුවෝ ඉස්සරහා කතා කරන්න ඕන යහපත් දේවල්. රටක ඉතිහාසය ගැන කතා කරන්නට ඕන, තමන්ගේ ආගම ගැන කතා කරන්න ඕන, ජාතිය ගැන කතා කරන්න ඕන, සભ્યත්වය ගැන කතා කරන්න ඕන, පරම්පරාව ගැන කතා කරන්න ඕන, තාත්තා ගැන කතා කරන්න ඕන, අම්මා ගැන කතා කරන්න ඕන, පාසල ගැන කතා කරන්න ඕන. ඒ වගේමයි නොඑක් ආකාරයේ විෂයන් ගැන කතා කරන්න ඕන. ඒ දරුවට ඇහෙන ඒ වචන වලින් දරුවගේ මනස පූර්ණේ වෙනවා. පින්වත්නි කල්පනා කරන්න. චූටි දරුවෙක්ට පුදුමාකාර අධ්‍යාපනයක් නිවසේදී ලබා දෙන්නට පුළුවන්. මම පහුගිය දවසක දැක්කා රූපවාහිනී මාධ්‍යයකින් නිවේදකයා ප්‍රශ්නයක් අහනවා චූටි දරුවෙක්ගෙන් යම් දෙයක් පිළිබඳව, ශාරීරික අභ්‍යන්තර කොටසක් පිළිබඳව, හෘද වස්තුව පිළිබඳව. ඒ දරුවා හරි ලස්සනට පැහැදිලි කරනවා. බලනකොට දරුවගේ අම්මා නර්ස් කෙනෙක්. හෙදියක්. එතුමිය වැඩට ගිහිල්ලා ඇවිල්ලා ගෙදර උයලා පිහලා, ගෙදර රෙදි ටික හොදලා, ගෙදර වැඩ කරලා නිදාගත්තා නම් මොකද වෙන්නේ? ඒ දරුවට ඒව අහන්න ලැබෙන්නේ නැහැ වචන. දරුවට කියලා දීලා තියෙනවා. අම්මා ඉගෙනගත්ත දේ දරුවට කියලා දීලා තියෙනවා. තාත්තා ඉගෙනගත්ත දේ දරුවට කියලා දෙන්නට ඕන හොඳ දේවල්, යහපත් දේවල්, යහපත් ගති ඇති දරුවෝ බිහි කරන්නට පුළුවන්කම තියෙන්නේ අම්මට තාත්තටම. අම්මා තාත්තා ඒ දේ නොකරනවා නම් තමයි පාසලේදී දරුවා දණ්ඩනයට ලක් වෙන්නේ සමහර වෙලාවට. ඒ දරුවව හදාගන්න බැරි නම් තමයි ගොඩක් වෙලාවට කියන දේ අහන්නෙම නැත්තම් තමයි සමහර වෙලාවට ගුරුවරු දඬුවම් කරන්නේ. ගෙදරදී දරුවා හදලා පාසලට යවුවා නම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. දරුවා අම්මට ආදරේ, දරුවා තාත්තට ආදරේ, දරුවා ආච්චිට සීයට ආදරේ, දරුවා අයියට අක්කට ආදරේ, නංගිට මල්ලිට ආදරේ, නැන්දල මාමලට ආදරේ. කල්පනා කරන්න කොයිතරම් වටිනා දරුවෙක්ද සමාජයට යන්නේ. ඒ දරුවා දැනුමෙන් විතරක් නෙවෙයි ක්‍රීඩාවෙන් පෝෂණය කරන්නටත් ඕන. අද ගොඩක් දරුවන්ට නොඑක් ආකාරයේ රෝග තත්ත්වයන් නැති වෙලා තියෙනවා. අම්මලා 2 වසරේ ඉඳලම අතින් අල්ලගෙන ගිහිල්ලා පන්ති වල වාඩි කරවලා තියෙනවා. දරුවට දරුවගේ මූලික අධ්‍යාපනය තුළ ක්‍රීඩා කරන්නටවත් අවස්ථාව ලබා දීලා නැහැ. දරුවට වැලි ටිකක් අල්ලන්න අවස්ථාව දීලා නැහැ. දරුවට ගහක අත්තක්, ගහක කොළයක් අල්ලන්නට, මඩක ස්වභාවය තේරුම් ගන්නට අවස්ථාව සලසලා දීලා නැහැ. හරියට බොයිලර් කුකුල්ල වගේ දරුවෝ හදනවා. ඒ නිසා ඒ අය සතුට කියලා හොයාගන්නේ පසුකාලීනව වෙන දෙයක් වෙන්නට පුළුවන්. ඒ නිසා දරුවෝ පාසල තුල සතුට ඇති කරන කණ්ඩායම් වලට එකතු කරන්න ඕන. ඒ කණ්ඩායම් යහපත් භාවයෙන් යුක්ත කණ්ඩායම් වෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි දෙමව්පියෝ යහපත් වචන භාවිතා කරන අතර දෙමව්පියන්ගේ යහළුවන් ගෙදරට ආවම යහපත් වචන කතා කරන, අර්ථාන්විත වචන කතා කරන, අර්ථාන්විත දේවල් කතා කරන ඒ දේවල් දරුවන්ට ඇහෙන්න සලස්වන්නට ඕන. දරුවන් ඒව අහගෙන මනස පෝෂණය කරගන්නවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඒ තුල සතුට ඇති වෙනවා. ඒ තුල ඔබේ මනස වර්ධනය වෙනවා. මනසේ පිරෙන්නේ හොඳ දේවල්. එතන සතුට තියෙනවා. මිනිස්සු හරි කැමති දැනුම ලබා ගන්න. දැනුම නොයෙක් විදිහට දෙන්න පුළුවන්. ඔබට මතකයි කුරුණෑගල රාජධානි සමයේදී ජාතක පොත් වහන්සේ රචනා වෙනවා. එක්කෙනෙක් හරි හඬට, හරි හඬින්, එහෙම නැත්නම් ශබ්ද නගා ජාතක පොතේ එක ජාතක කතාවක් කියවනවා. අනෙත් අය දොහොත් මුදුන් දීලා ඒ කතාව අහගෙන ඉන්නවා. අපේ සම්භාව්‍ය සිංහල සාහිත්‍යය පැහැදිලි කරන්නේ යම් පුද්ගලයෙක් මේ 550 ජාතක පොත හොඳින් මතක තබා ගත්තොත් අතීත වර්තමාන කතා සහිතව, නිදාන කතා සහිතව ඒ පුද්ගලයා අවුරුදු 200ක් ජීවත් වුණා හා සමානව දැනුමක් ලැබෙනවා කියලා.
ජීවිතයට වටින්නේ දැනුම. අපිට ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්නට පුළුවන් හැකියාව Tamanට තියෙන්නට ඕන. අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න Tamanට හැකියාව තියෙන්නට ඕන. Taman බහුශ්‍රුත වෙන්නට ඕන. බොහෝ දේ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒ වගේම වර්තමානයේ හැටියට නම් බොහෝ දේ කියවපු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. නොඑක් දෙනා අහන නොඑක් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් හැකියාවක් හදා ගන්නට ඕන. සරියුත් මහරහතන් වහන්සේ ගැන මතක් කරනකොට මතක් කරලා තියෙන්නේ තර්ක 1000ක් ඉගෙනගත්ත තරුණයෙක් හැටියට. ඒ නිසාම වෙන්නට ඇති ලෞතර බුදුහාමුදුරුව ධර්මසේනාධිපති තනතුර උන්වහන්සේට පිරිනමන්. ඒ තරම් දැනුමක් තිබුණා. කෙටියෙන් දේශනා කරන්නා වූ දේශනාවන් දීර්ඝව දේශනා කරන්නට උන්වහන්සේට හැකියාව තිබුණා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ලෝකයේ තුල පිළිගන්නේ පින්වත්නි ඇත්ත කියන මිනිස්සු. ඇත්ත කියන මිනිස්සු. ඇත්ත නොකියන මිනිස්සු ඇත්ත වගේ බොරු කියලා. ටික දවසක් ගියාම බොරුව උඩට මතුවෙනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ වචනය බලන්න. අවුරුදු 2500කට කලින් දේශනා කරපු වචනයට කියන්නේ ස්වාක්කාත මනාකොට දේශනා කරලා තියෙනවා කියලා. ඒ නිසා ඔබත් ඇත්තම කියන්න. ඇත්තම කියනකොට කිසි දෙයක් මතක තියාගන්න ඕනේ. hina වෙවි කතා කරන්න පුළුවන් ඇත්ත කියනකොට. හැබැයි බොරු කියනකොට මතක තියාගෙන කතා කරන්න ඕන. මං අර විදියට කිව්වේ මේක මේ විදියට කිව්වේ කියලා මතක තියාගන්න ඕන. හිත බරයි, ඔළුව බරයි, ඔළුවට මේ වචන බරයි. නිතර ඒක මතක තියාගෙන ඉන්න ඕන අමතක වෙන නිසා. ඒ නිසා ඇත්ත කිව්වොතින් ඒ දේ මතක තියාගන්න ඕනේ. ඒ නිසා එහෙම කෙනෙක්ට සැහැල්ලු දීපේවතක් ඇතුව ජීවත් වෙන්නටත්, එහෙම කෙනෙක්ට ඇඳට ගියාම මෛත්‍රියෙන් ජීවිතය හැඩගස්වාගෙන තිබුණම, මෛත්‍රියේ මනස පුරවාගෙන තිබුණම ඇඳට ගිය හැටියේ නිදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ වචනය තුල තියෙන වටිනාකම. වචනේ පින්වත්නි ගැඹුරට දේශනා කිරීම පිළිබඳව ඔබ කල්පනා කළොත් කෙනෙක්ට කවියක් ඇහෙනකොට ඒ කවිය අහලා හිත හදාගන්න පුළුවන්. ලස්සන සින්දුවක් ඇහෙනකොට ඒ සින්දුව අහගෙන ඉඳලා හිත නිවා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒ විදියට හිත නිවා ගන්නා වූ මනසකට ධර්මය දේශනා කරන්නට පුළුවන්. හිත නිවිලම යන්න. ඒ නිසා නිතර ගැටලු වලින් යුක්ත, ප්‍රශ්න වලින් යුක්ත ජීවිත ගත කරන ඔබ ඒ ගැටලු ප්‍රශ්න මොහොතකට අමතක කරන්න. සමහර වෙලාවට සමහර ගැටලු නෙවෙයි. තමන් විසින් හදාගත්තා වූ ප්‍රශ්න. තමන්ගේ මනස විසින් ගොඩනගාගත්තා වූ මායාවන්. ඒ නිසා ඔබ ඔබේ ජීවිතය ගැන හිතන අතරෙම අනිත් අයගේ ජීවිත ගැනත් කල්පනා කරන්න. සතුටෙන් ඉන්නට ඔබ කැමති වගේම අනිත් අයත් කැමති සතුටෙන් ඉන්න. මේ කාලේ මම දැක්ක අවස්ථා කිහිපයක කනට අහන්නට ලැබුණා නරක ප්‍රවෘත්ති කිහිපයක්. භික්ෂුන් වහන්සේලා කිහිප නමක්ම මේ වෙනකොට මේ අවුරුද්ද දෙක ඇතුළත ගෙලවලා දාගෙන අපවත්වන්නට යෙදුණා. මේකට හේතු රාශියක් තියෙන්නට පුළුවන්. අපි ගැඹුරට කල්පනා කරලා බැලුවොත් සමහර ලාවට ඔය හැම කෙනෙක්ටම ගිහි වේවා පැවිදි වේවා මේ හැම කෙනෙක්ටම තියෙන එකම කාරණාව තමන්ගේ කතාව අහගෙන ඉන්න කෙනෙක් නැහැ. හිතේ ප්‍රශ්න ගොඩක්. සමහර ලාවට ඊට දින කිහිපයකට කලින් මරණයටපත් වෙනවා කියලා කියන්නට පුළුවන්. මං එල්ලිලා මැරෙනවා කියලා හරි කාට හරි කියලා තියෙන්නට පුළුවන්. ජීවිත ආශයත් මරණ ආශයත් කියලා කාරණා දෙකක් මනෝවිද්‍යාවේ මතක් කරනවා. ඒ නිසා අපි උපදෙස් දෙන කෙනාගෙන් ඕවගේ අයට එහෙම නැත්තම් උපදෙස් ගන්නට ඕන අය ඉන්නවා. ඒ වගේම උපදේශනය කළ යුතු අයත් ඉන්නවා. එහෙම කෙනෙක් දැක්කොතින් ඔබ උපදේශකයෙක් වෙත යොමු කරන්න ඕන. උපදෙස් දෙන කෙනෙක් නෙමෙයි, උපදේශනය කරන කෙනෙක්ට. ඌට ඇතුළේ තියෙන ප්‍රශ්න ටික කියන්න බැරි ප්‍රශ්න ටික, සමාජයට කියන්නට බැරි, ගෙදරට කියන්නට බැරි ප්‍රශ්න ටික එතන ගිහිල්ලා ඔහු දිගහැරලා තමන්ගේ මනස සංසුන් කරගන්නවා. ඒ නිසා අපේ මනස සංසුන් කරගන්නට නොයෙක් ක්‍රම තියෙනවා. බුදුහාමුදුරුවෝ මතක් කරනවා ප්‍රිය සම්භාෂණයේදීම. ඒ නිසා ඔබත් ප්‍රිය සම්භාෂණය දෙන්න. තරුණ අවදියේ තරුණියෝ නිතර කතා කරනවා. එළි වෙනකන් රෑ වෙනකන් කතා කරනවා. පන්සලට ආවත් බෝධිගාවත් කතා කරනවා. චෛත්‍යගාවත් කතා කරනවා. බුද්ධ මන්දිරයට ගියත් කතා කරනවා. එයා විවාහ වුණාම දෙන්නම කතා කරන්නේ. ඒ නිසා කතා කරන්න ඕන. පවුල තුල කතා බහ කරන්න ඕන. කතා කරන්න ඕනේ තව කෙනෙක්ට ඇහෙන විදියට. සමහර අය කතා කරනකොට අනිත් අයගේ කාමරවලට පවා ඇහෙනවා. කතා කරන සමහරට එළිය වෙන්න පුළුවන්, සාලේ වෙන්න පුළුවන්. වෙන වැඩක් කරගන්නටත් බෑ. සද්දේ වැඩි. එහෙම සද්දේ වැඩි කතාවක් පිළිබඳව බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට මතක් කරපු අවස්ථාවක් තියෙනවා පින්වත්නි. උන්වහන්සේ මතක් කරනවා
කේ පනේතේ ආනන්ද උච්චා සද්දා මහා සද්දා කේවට්ටා මඤ්ඤේ මච්ච විලෝපේති. බුදුහාරෝ දවසක් ජේතවනාරාම වැඩ ඉන්න වෙලාවේ මහා හයියෙන් ඇහෙන කතා ටිකකට හඬ යොමු කරලා ආනන්ද හාමුදුරන්ට කියනවා සද්දෙනුයි මහා සද්දෙනුයි කවුද මේ කතා කරන්නේ හරියට මාළු අල්ලපු මාළුකාරයෝ ටිකක් වගේ පුදුමා සද්දයක් කියලා. ඔබට මතක ඇති බුදුහාමුදුරුව අපිට මතක් කරනවා කතා කරනවා නම් කතා කරන්න ධර්මයේ පිළිබඳව. නැත්තම් උතුම් වූ ආර්ය තෘෂ්ණිම්භූත භාවය ඉවසන්න. එහෙම වචනයක් බුදුහාමුදුරුව මතක් කරනවා. ඔබ අහලා තියෙනවා සමහර වෙලාවට gedara බොහොම නිහඬයි නම් කතා කරන අය බොහොම නිහඬයි නම් කතා කරනවා හැබැයි නිහඬයි. සතුට තියෙනවා. ප්‍රිය සංഭാෂණය තියෙනවා නිහඬයි. තව කෙනෙක් කතා කරාම ඊළඟ කෙනා කතා කරනවා. දෙන්නම එක සැරේට තුන් දෙනාම එක සැරේට හතර දෙනාම එක සැරේට කතා කරන්නේ නැහැ. එහෙම කතා කරොත් කවුරු මොනවා කාට කිව්වද කියලා දන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා සමහර ගෙවල් වල. මේ ගෙදර කතා කරන දේවල් එහා ගෙදරටත් ඇහෙනවා. ඒ තරම් හයියෙන් කතා කරන්නේ. කතාවේ පාලනයක් නැහැ. හඬේ පාලනයක් නැහැ. එහෙම නැත්තම් තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි මිනිස්සු ඉන්නවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඔබේ වචනේ ඔබ පාලනය කරගන්න ඕන. ඔබේ වචනේ තුල පිට වෙන හඬ ඔබ පාලනය කරගන්න ඕන. ගෙදරට ගොඩ වෙනකොටම හවස වැඩ ඇරිලා ඇවිල්ලා ගෙදර ඉන්න අයට කෑ ගහගෙන ගෙදරට එනවා නම් ගෙදරට ඒම පවා අප්‍රිය කරනවා. නිසා බුදුහාර මතක් කරන්නේ ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕන. එහෙනම් ප්‍රිය පුද්ගලයා කියන්නේ කවුද? තමන්ගේ හිතට මනසට ප්‍රිය උපදවන කෙනා. ඔබේ ආයතනයේ සමහර වෙලාවට එහෙම අය ඉන්නවා. එහෙම අය නිවාඩු ගිය දවසට හරියට කියන්නේ ආයතනය මලගයක් වෙච්ච වගේ කියලා. hina වෙලා කතා කරන අය ඉන්නවා. ඒ වෙලේ හදලා ලස්සන කතා කියන අය ඉන්නවා. hina වෙලා ඉන්න ගමන්ම තව කෙනෙක්ට මොනවා හරි කියලා හිනස්සන්න උත්සාහ කරන අය ඉන්නවා. හරි වටින මිනිස්සු. ඒ මිනිස්සු මරණයටපත් වෙච්ච දවසකට හරියට මුළු ආයතනයටම මලගයක් බවට පත් වෙනවා. සමහර අය ඉන්නවා. ඒ අය ආයතනයට එනකොට කැමති නැහැ. එයාගේ මුහුණ දකින්නත් කැමති නැහැ. හිනහාවක් දකින්න වෙලාවක් ඇත්තෙම නැහැ. හිනහා වෙලා ඉන්න වෙලාවක් ඇත්තෙත් නැහැ. ඒ අය කල්පනා කරනවා ඇති හිනහා වෙලා ඉන්න නැතුණා මට බය වෙලා ඉඳී කියලා. ඒ නිසා වෙන්නේ නැති එහෙම ඉන්නව ඇත්තේ. ඒ නිසා පුද්ගලයෝ කැමති ප්‍රිය වෙන්නේ තව කෙනෙක්ගේ වත කමලට, මුව මඩලට. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඔබේ හිතේ තියෙන ගැටලු තව කෙනෙක්ට, හිතවත් කෙනෙක්ට, විශ්වාසවන්ත කෙනෙක්ට ඔබේ ගැටලුව තව කෙනෙක්ට කියන්නේ නැති, බොරු කියන්නේ නැති, කේලම් කියන්නේ නැති, කොටවන්නේ නැති කෙනෙක්ට කියන්න ඕන. ඒ මොකද ඔබේ දියුණුව ඔබ කල්පනා කරනවා ඇති සමහර වෙලාවට හැමදෙනාම පොදුවේ විඳිනවා කියලා. ඔබේ දියුණුව දැකලා සතුටු වෙනවා කියලා හිතන්නට පුළුවන්. එහෙම නැහැ සමාජයේ. ඒක භික්ෂු වෙන්නට පුළුවන්, ගිහි වෙන්නට පුළුවන්, කවුරුත් එහෙම නැහැ. මේ සමාජයේ ඉන්න පෘථග්ජනයන් අතර සමහර මිනිසුන්ගේ පෘථග්ජන භාවය වැඩි. සමහර මිනිසුන්ගේ පෘථග්ජන භාවය වැඩි. තව කෙනෙක්ගේ සතුට Tamanට දරා ගන්න බැරි අය ඉන්නවා. තව කෙනෙක්ගේ ඉහළට යෑම දරා ගන්න බැරි අය ඉන්නවා. තව කෙනෙක්ගේ ජනප්‍රියත්වය දරා ගන්න බැරි අය ඉන්නවා. තව කෙනෙක්ගේ මූල්‍ය වටිනාකම් තුල ඔහු ලබා ඇති ජීවිතය දරා ගන්න බැරි අය ඉන්නවා. ඒ වගේමයි විභාග වලින් පාස් වෙනකොට ඒක දරා ගන්න බැරි අයත් ඉන්නවා. සතුටෙන් ඉන්නට අකමැති අය ඉන්නවා. තව කෙනෙක් සතුටෙන් ඉන්නවට අකමැති අය ඉන්නවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා. ඔබට තේරුම් ගන්නට පුළුවන් ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා. ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා පින්වත්නි. තමන්ගේ හිත දැනගෙන තමන් සතුටෙන් තියන අතරේ තමන්ගේ හිත තුල තියෙන සමහර කාරණා තුලින් අනිත් අයට හානියක් නොකරන්නට. ඒ සඳහා බුදුහාරෝ මතක් කරන්නේ අපිට නිතරම විශ්වාසයෙන් යුක්ත ඥාතියෙක් ඉන්න ඕන. ඥාතින් විශ්වාස කරන්නට පුළුවන් අයත් ඉන්න, බැරි අයත් ඉන්නවා. එතකොට අපි ඥාතින් අතර ඥාතියෙක් විශ්වාසයි නම් එයාත් සමග ඥාතිත්වය පවත්වනවා, විශ්වාසය පවත්වනවා. ඥාතියා සමග ඥාතිත්වය පවත්වන්නත් පුළුවන්, ඥාතියා සමග ඥාතිත්වය සමග විශ්වාසය පවත්වන්න පුළුවන්. එහෙම බැරි නම් පිට කෙනෙක්, යාළුවෙක්, හිතවතෙක්, හිතවතියක් විශ්වාසයෙන් යුක්තව ජීවිතය එකතු කරගන්නවා. විශ්වාසා පරමා ඥාති. විශ්වාසය තමයි පරම ඥාතියා බවට පත් වෙන්නේ. බය නැතුව ඕනම දෙයක් කියන්නට පුළුවන් කෙනෙක්. වෙන කිසි තැනක ගිහිල්ලා කියන්නේ නැති. තරහ වුණත් ටික දවසක් කියන්නේ නැති. පස්සේ කාලෙකත් කියන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ එහෙම අය සමාජය අඩුයි. ඒ නිසා ඔබට තේරුම් ගන්නට සිද්ධ වෙනවා එහෙම අය හොයා ගන්නට. හොයාගන්න එක අමාරුයි නම් හොයා ගන්නට සිද්ධ වෙනවා. එහෙනම් මොකද්ද මුලින්ම කරන්න ඕනේ? තමන් විශ්වාසවන්ත පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕන.
ඒ විතරක් නේ මම ඔබට මතක් කරන්න කැමති මෝඩයන්ට උපදෙස් දෙන්න යන්න එපා. මෝඩයන්ට අඥානයන්ට උපදෙස් දෙන්න යන්න එපා. මෝඩයා කල්පනා කරන්නේම මට බැන්න කියලා. එහෙම නැත්තම් මාව විවේචනය කරා කියලා. අරක්කු බොන්න එපා. අරක්කු බොන්න එපා, කසිප්පු බොන්න එපා, ගංජා ගහන්න එපා, සිගරට් බොන්න එපා කියලා කාට හරි කියනවා. ඒක පිළිගන්නේ නැහැ. එතකොට හිතන්නේ මොකක්ද? මේවා මාව විවේචනය කරනවා කියලා. මේවා තුලින් මාව විවේචනය කරනවා කියලා. ඒ නිසා මෝඩයන්ට උපදෙස් දෙන්න යන්න එපා. උපදෙස් ගන්න කැමති, උපදෙස් ලබා දුන්නම පිළිපදින්න කැමති කෙනෙක්ට උපදෙස් දෙන්න. නැත්තම් මෝඩයා සතුරෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබේ මිතුරා වෙන්නට පුළුවන්. හැබැයි මෝඩයි නම් ඒ තුල සතුරෙක් නිර්මාණය වෙන්නට පුළුවන්. සතුරෙක් වුණත් කමක් නැහැ. ප්‍රඥාවන්ත නම් උපදෙස් දෙන්න කටයුතු කරන්න. ඔහුගේ ප්‍රඥාවන්ත බව තුල සතුරෙක් වුණත් කියන දේ පිළිගන්නවා. හොඳ දේ. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕනේ කාරණාවන් පිළිබඳව. එහෙම මතක් කරන්නේ සමාජයේ දිහා බලලා හැරිලා බලනකොට නොඑක් දේවල් අහන්න දකින්නට පුළුවන්කම ලැබෙන නිසා. තව මාස කිහිපයකින් සාමාන්‍ය පෙළ විභාගයට දරුවෝ වාඩි වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට දරුවෝ වාඩි වෙනකොට අද රූපවාහිනිය ඉස්සරහා හිටියොතින් ඔබට අහන්න පුළුවන් ඔබ වෙනුවෙන් වෘත්තීය විශ්වවිද්‍යාල, වෘත්තීය පාසල්, ඒ වගේම මේ වගේ දේවල්, මේ වගේ ආයතන ඔබ වෙනුවෙන් ඉන්නවා කියලා. සමහරලාට කියන්නෙම ඕලෙවල් නැතුව වුණත් බඳව ගන්නවා කියලා. එතකොට දරුවගේ හිතට යනවා ඕලෙවල් පාස් වෙන්නට ඕනේ නැහැ. සාමාන්‍ය පෙළ ලියන්න ඕනේ නැහැ. ඒක පාස් වුණත් එකයි නැතත් එකයි මින් එකට ගිහිලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා දරුවෝ ඔබ කල්පනා කරන්නට ඔබ ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්නට ඕන. බුද්ධිමත් කෙනෙක් වෙන්නට ඕන. සතුටෙන් ඉන්න නම් හොඳට ඉගෙන ගන්න ඕන. හොඳට ඉගෙන ගත්ත කෙනාට සමාජයට මුහුණ දෙනකොට ඇතිවෙන ප්‍රශ්න ගැටලු වලට උත්තර හොයන්නට පුළුවන්. පිළිතුරු දෙන්නට පුළුවන්. ජීවිතය ගැටීමකින් තොරව ඉස්සරහට ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා අපේ රටක ඔබේ රටේ අපේ රටේ කියලා කතාවක් නැහැ. අපි හැමදෙනාගේම රටක අනාගතය තමයි දරුවෝ කියලා කියන්නේ. ඒ නිසා දරුවෝ හොඳට අධ්‍යාපනය ලබනවා කියලා කියන්නේ ඒ රටේ වැඩිහිටි පරම්පරාවට සතුටටපත් වෙන්න පුළුවන් කාරණයක්. ඒ මොකද ඒ අයගෙන් සමාජයට හානියක් වෙන්නේ නැහැ කියලා සතුටටපත් වෙන්න පුළුවන්. එතන තියෙන සතුට. අම්මට තාත්තට සැලකුවම දරුවෝ සතුටටපත් වෙනවා. අම්මා තාත්තා දෙන්න දරුවන්ට උගන්වුවන් පස්සේ අවශ්‍යතාවයන් ඉටු කරලා දුන්නාන් පස්සේ අම්මලා තාත්තලා සතුටු වෙනවා. නෑදෑ ගෙවල් වල ගියාම ඥාති සංග්‍රහ සිද්ධ කරා කියලා සතුටු වෙනවා. තමන් අදහන ආගම ධර්මානුකූලව දන් දුන්නම සතුටටපත් වෙනවා. බණ ඇහුවම සතුටටපත් වෙනවා. ඒ වගේමයි නිවාඩු නිදහස් වෙලාවක කාලය යොදාගෙන කාලය වෙන් කරගෙන අවුරුද්දකට වතාවක්වත් පවුලේ හැම දෙනාත් එක්කම ඥාති සමග පුළුවන් නම් ට්‍රිප් එකක් ගියාම වන්දනා චාරිකාවක් වෙන්න පුළුවන්, විනෝද චාරිකාවක් වෙන්න පුළුවන්, සමහරට අධ්‍යාපන චාරිකාවක් වෙන්න පුළුවන්. සතුට තියෙනවා. එතන සතුටයි ගොඩ නැගෙන්නේ. ඒ නිසා මිනිස් මනස නිතරම බලන්නේ සතුට. ඒ වෙනුවෙන් තමයි මේ මනස හැඩගැස්විලා තියෙන්නේ. ඒ නිසා ඔබ තව කෙනෙක්ගේ සතුට කඩ වෙන විදියට ජීවත් වෙන්න එපා. ඔබ තව කෙනෙක්ගේ සතුට විනාශ කරන ස්වභාවයට ජීවත් වෙන්න එපා. සමහර අය තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ චයෝ නරෝ ලද්දං විනාශේති තම්පරා භවතෝ මුඛං. ස්ත්‍රී දූර්ත වෙලා, සුරා දූර්ත වෙලා, අක්ක කියලා කියන්නේ සූදුවට යොමු වෙලා ලැබිච්ච ධනෙ විනාශ වෙලා ගිහිල්ලා. උදේ නැගිට්ටන් පස්සේ නිහඬව ඉඳලා, නිසලව ඉඳලා අපිට ලැබිලා තියෙන්නේ රිලැක්ස් වෙච්ච මනසක්. එහෙම වෙලත් ගෙදර අයත් එක්ක hina වෙන්න බැරි නම් ඔබ කල්පනා කරන්න ඔබේ හිත කුහකකමින් පිරීලා, ඔබේ හිත ඊර්ෂ්‍යාවෙන් පිරීලා. එහෙනම් ඒ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් ඔබට මුලින්ම. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඔබ එහෙමනම් ඒවා අඩු කර ගන්න ඕන. අපි දන්නේ නැහැ හෙට මැරෙයිද කියලා. බුදුහාර මතක් කරන්නේ කෝජඤ්ඤා මරණං සුවේ. තරහින් ඉඳලා, කුහකකමින් ඉඳලා, ඊර්ෂ්‍යාවෙන් ඉඳලා මරණයටපත් වුණොත් නරක තැනක ඉපදෙන්න පුළුවන්. ඒ නිසා තරහින් ඉන්නට එපා. වෛරයෙන් ඉන්නට එපා. ද්වේෂයෙන් ඉන්නට එපා. ඒක ගිහි පැවිදි හැම දෙනා තුළම තියෙන අඩු වශයෙන්. ඒ නිසා ඒක තේරුම් ගන්න ඕන පුද්ගලයාගේ ස්වභාවය දැක්කන් පස්සේ. එහෙම නැති අය සමාජයේ දියුණු වෙනවා. කුහකකම නැති අය, ඊර්ෂ්‍යාව නැති අය සමාජය තුළ දියුණු වෙනවා. දරුවන් තුලත් මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛර, මාන, කුහකම් ආදී ඇති වෙලා තියෙන වර්තමාන වෙනකොට වැඩි වශයෙන් යම් ප්‍රමාණයක් තියෙන වැඩි වශයෙන් ඇති වෙලා තියෙන මේවා දරුවෝ අඩු කර ගන්න ඕන. අන්න එහෙම අයට බොහෝ දිග ගමනක්, දුර ගමනක් යන්නට පුළුවන්. තව කෙනෙක්ට උදව් නොකරන, උපකාර නොකරන තත්ත්වයටපත් වෙලා තියෙනවා.
අපේ ගුරුවරු අහගෙන ඉන්නවා නම් මේ දේශනාව ඉස්සර කොපි ගහනවද කියලා විභාග ශාලාව ඉඳගෙන බලාගෙන ඉන්නේ. කොපි ගහනවද කියලා. අද කොපි ගහනවද කියලා නෙමෙයි බලාගෙන ඉන්නේ. ළමයා නිින්ද ගිහිල්ලාද කියලා බෙල්ල සමහර වෙලාවට ඔළුවෙන් වහගෙන ඉන්නේ ෆයිල් කවර් එකකින්. අනිත් අයට පෙනේ කියලා සමහර අය. ඒ අතරේ කොපි ගහන අයත් ඉන්නවා. ඒ අතරේ මේ හිටානෙද්ද තියෙන විභාගයට මට ගුරුවරයෙක් කිව්වා මතක් කළා. ඊට පස්සේ මමත් ගිහිල්ලා බැලුවා. අමතර පන්ති කරන ගුරුවරයෙක් ගිහිල්ලා පිටිපස්සෙන් බලාගෙන ඉන්නකොට CCTV එකෙන් ළමයි කොපි ගහනවා. මේ තව මාස 2කින් විභාගයට වාඩි වෙන්න ඉන්නවා. පාසලේදී නම් කමක් නැහැ. මුදල් දීලා ඉගෙන ගන්න පන්තියේදීත් කොපි ගහනවා. 60ක් විතර කොපි ගහනවා. 60-70ක් විතර. ඉගෙන ගන්න අය ඉස්සරහින් ඉඳලා ඉගෙන ගන්නවා. ඉස්සරහ පෙළි කීපේ ඉගෙන ගන්නවා. පිටිපස්සේ ඔක්කොම එහෙමයි. අම්මලා රවට්ටනවා, තාත්තලා රවට්ටනවා, ගුරුවරු රවට්ටනවා. ඒ නිසා බුදුහාරු මතක් කරන්නේ අමෙත්තේයතා, අපෙත්තේයතා, අසාමාන්‍යතා. මවට නොසලකීම, පියාට නොසලකීම, ගුරු බ්‍රහ්මාදීන්ට නොසලකීම ආයස අඩු වෙන්න හේතුවක් කියලා. ඒ වගේමයි ගුණධර්ම අඩු වෙන්න හේතුවක් බවට පත් වෙනවා. පින්වත් දරුවෝ එහෙම වෙන්නට එපා. තමන්ට වැඩදායක කෙනෙක් බවට පත් වෙන්න. තමන්ගෙන් සමාජයට වැඩදායක කෙනෙක් බවට ඔබ පත් වෙන්න. තමන්ගේ තියෙන වටිනාකම තමන් තේරුම් ගන්න. තමන්ට ගෞරවය ලැබෙන පරිදි තමන් ජීවත් වෙන්න. hina වෙලා ජීවත් වෙන්න. hina වෙලා කටයුතු කරන්න. hina වෙලා කටයුතු කරන්නේ නැති, hina වෙලා කතා කරන්නේ නැති හාමුදුරුවෝත් ඉන්නවා. මහාන් තත්ත්වකමින් ඉන්න හාමුදුරුවෝත් ඉන්නවා. මහාන් තත්ත්වකමින් ඉන්න ඔබේ පරම්පරාවල සමහරලාවට සියලාච්චිලත් ඉන්න පුළුවන්. hina වෙන්නේ කතා කරන්නේ ආඩම්බරෙන් බොහෝමානෙන් ඉන්න අය දකින්න පුළුවන්. ඒ අය දැකලා ඔබ දුක් වෙන්න එපා. ඒ අය ඔබට හිත රිදවෙන කතා කියනවා නම්, හිත රිදෙන වැඩ සිද්ධ කරනවා නම් ඔබ හිත රිදව ගන්න එපා. ඔබ වීරිය උපයා ගන්න. වීරිය තමන්ගේ හිත තුල ගොඩනගා ගන්න. ඒකේ යාගේ හැටි. එහෙම වුණා කියලා මම එහෙම වෙන්න ඕනේ නැහැ. වීරිය කියන්නේ මොකක්ද? දස පාරමිතා වලින් එකක්. ඔබ වීරිය ගොඩනගා ගන්නවා. ඔබට ඊර්ෂ්‍යා කරන කෙනා කෙරෙහි ඊර්ෂ්‍යා නොකර ඉන්න. ඔබ වීරිය ගොඩනගා ගන්නවා. ඔබට බනින කෙනා කෙරෙහි නොබැන ඉන්න. ඔබ වීරිය ගොඩනගා ගන්නවා. ඔබට නොඑක් ආකාරයේ අපහසුතාවයන් වලට පත්වෙන කතා කියන කෙනා කෙරෙහි ඒ විදියට නොකිය අපහසුතාවයට පත්වෙන කතා නොකිය ඉන්න ඔබ වීරිය ගොඩනගා ගන්නවා. ඒවා අහලා හිත තුල තරහ ගොඩනගා ගන්න නැතුව මෛත්‍රිය ගොඩනගා ගන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට මේ සතුට කොයිතරම් වටිනවද කියලා. නිසා gedara සතුට තියෙන්නට ඕන. සන්තුට්ඨේ පරමන්දන. පාසලේ සතුට තියෙන්නට ඕන. සන්තුට්ඨේ පරමන්දන. ආයතනයේ සතුට තියෙන්නට ඕන. සන්තුට්ඨේ පරමන්දනං. පන්සලේ සතුට තියෙන්නට ඕන. භික්ෂුන් වහන්සේලා සමග එකට වාසය කරනකොට සන්තුට්ඨේ පරමන්දනං. ඒ වගේමයි සමාජයේ සතුට තියෙන්නට ඕන. සන්තුට්ඨේ පරමන්දනං. ප්‍රිය සංഭാෂණයේ විවාහ උත්සවයේදී සතුට තියෙන්නට ඕන. සන්තුට්ඨේ පරමන්දනං. ඒ වගේමයි ඔබට යන එන හැම තැනම සතුට තියෙන්නට ඕන. ඔබ යන එන තැනක සතුට නැත්තම් ඔබ එතෙන්ට යන්න එපා. ඔබ යන එන තැනක සතුට නැතුව දුක ඇති වෙන කාරණා නම් මතක් වෙන්නේ එතෙන්ට යන්න එපා. බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරන්නේ යථාර්ථය. සමහරවිට උන්වහන්සේගේ දේශනාව අහලා යම් කෙනෙක්ට තරහ යන්න පුළුවන්. ටික වෙලාවකින් පැහැදිලි වෙනවා, අවබෝධ වෙනවා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන යථාර්ථය කියලා. සමහරවිට බුදුහාමුදුරෝ ගැඹුරු කාරණාවන් ඇත්ත ඇති සැටියෙන්ම ඒ විදියටම දේශනා කරනවා. උන්වහන්සේගේ ස්වභාවය ඒක. එතකොට කෙනෙක්ට හිත රිදෙන්න පුළුවන්. හැබැයි පස්සේ මතක් වෙනවා බුදුහාමුදුරුවෝ කිව්වේ දේශනා කළේ ඇත්තනේ කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ සදාකාලික වූ සැපතක්. නිබ්බාණං පරමං සුඛං. සමහර කෙනෙක් කියන්නේ බුදුදහම කියන්නේ දුක ගැන කතා කරන දහමක්. අතීතයේ කතාවක් තිබුණා, ඉගැන්වීමක් තිබුණා. දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ. දුක මත ලෝකයේ පිහිටා ඇත. දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ. එතකොට කල්පනා කරා මිනිස්සු හැමදේම දුක මත නම් පවතින්නේ, මොකක්ද කරන්න ඕනේ කියලා. ඒ නිසා බුදුහාරෝ මතක් කළේ මොකක්ද? හොයාගත්තේ මොකක්ද? බුදුහාමුදුරුවෝ හොයාගත්තා හැමදාම සතුටින් ඉන්නා වූ ක්‍රමය. ඒ තමයි දුක සම්පූර්ණයෙන් නැති කිරීම. දුක පිළිබඳව උන්වහන්සේ දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය පෙන්වුවා. අමාරුවෙන් හොයාගත්ත මේ චතුරාර්ය සත්‍ය ධර්මය, ආර්ය වූ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්නට යෙදුණා. ඒ මොකක් සඳහාද? කුමක් පිණිසද? දුක සම්පූර්ණයෙන් නැති කරලා සතුට ඇති කරගන්නට. කොතෙක් කාලයක්ද? ජීවිතයේ සම්පූර්ණ කාලයම. ඒ නිසා බුදුහාඳුර බලාපොරොත්තු උනේ අද සතුටෙන් ඉඳලා හෙට දුක් වෙන කෙනෙක් නෙවෙයි. සතියක් සතුටෙන් ඉඳලා මාසයක් දුක් වෙන කෙනෙක් නෙවෙයි. මාසයක් සතුටෙන් ඉඳලා අවුරුද්දක් දුක් වෙන කෙනෙක් නෙවෙයි.
එක භවයක් සතුටෙන් ඉඳලා සංසාරයෙන්ම දුකින් ඉන්න කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ මත හොයාගන්නට යෙදුනේ හැමදාම සතුටින් ඉන්න කෙනෙක්. ඒ නිසා හැමදාම සතුටින් ඉන්න නම් ඔබ කළ යුත්තේ කුමක්ද? සතුට ධනය පිණිස හේතු වෙන බව තේරුම් අරගෙන තමන්ට බරක් නැතුව තමන් අනුන්ට බරක් නැතුව ජීවත් වෙන්නට කල්පනා කරන්නට ඕන. අන්න එතකොට ඔබට නිබ්බාණං පරමං සුඛං නිවන උතුම්ම ධනයයි කියලා බුදුහාර මතක් කරනවා. නිවන උතුම්ම සැපයයි කියලා බුදුහාර මතක් කරනවා. ඒ නිසා සැපය දුකක් බවට පත් වෙන්නේ නැත්තේ නිවනේදී පමණයි. අනිත් හැම කාරණාවක් තුලදීම සැපය දුකක් බවට පත් වෙනවා. වාඩි වෙලා ඉන්න කෙනෙක්ට නැගිටින එක සැපතක්. නැගිටලා ඉන්න කෙනෙක්ට වාඩි වෙන එක සැපතක්. ලස්සන සින්දු ටිකක් අහා ඉන්න කෙනෙක්ට අහලා ඉවර වෙලා ටිකක් නිදහසේ ඉන්න එක සැපතක්. නිදහස නැති කෙනෙක්ට නිදහස සැපතක්. නොඑක් විදියට ඔබ කල්පනා කරන්න. ඒ නිසා උතුම් වූ සැපත කියන්නේ නිවනම බව ඔබට තේරුම් ගන්නට, වටහා ගන්නට, අවබෝධ කර ගන්නට මේ කතාවෙන් පුළුවන්කම තියෙනවා. අද දවසේ මාතෘකා කළ ගාථාව ලෝතුරු බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේදී දේශනා කරන්නට යෙදුනේ රජතුමා මුල් කරගෙන. කොසල් රජතුමාව. කොසල් රජතුමා හරි මහත කෙනෙක්. ඒ මොකද එතුමා ආහාර ගත්ත බඩ පිරෙන්න නිතරම, කුස පිරෙන්න නිතරම ආහාර ගත්තා. අපහසුයෙන් දවසක බුදුහාමුදුරුවෝ ඉස්සරහ ඇවිල්ලා ඉන්නකොට ඇඹරෙමින් ඉන්නකොට බුදුහාමුදුරුවෝ මතක් කරනවා අමාරුවෙන් නේද ඉන්නේ? කෑම අරගෙන වැඩි නේද? අන්නේ වෙලාවේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා එක බත් මිටෙන් මිට අඩු කරලා ඔබේ ආහාර ක්‍රමවේදය හදා ගන්නට කියලා. පසු කාලේනව එතුමා බුදුහාමුදුරුවන්ට මතක් කරනවා මට දැන් අස්සයොත් එක්කත් දුවන්න පුළුවන් කියලා. එතුමා මතක් කරන්නේ. එතුමාගේ බෑනෙක් සමග යුද්ධ කරපු වෙලාවක එතුමා පස්සේ මතක් කරන ඒවා මං අත්හැර දැම්ම කියලා. එතුමාගේ කතාව බොහොම දීර්ඝ කතාවක්. ඒ නිසා ඔබ කල්පනා කරන්න බුදුහාමුදුරුවෝ ආහාරය පිළිබඳව මතක් කරා. ආහාරය ප්‍රමාණවත්ව ගන්නට ඕන. අඩු වෙනුත් නෙමෙයි වැඩි වෙනුත් නෙමෙයි. එහෙම ආහාර ගත්තොත් ඔබට දීර්ඝ කාලයක් යහපත් ආයුෂයක් වින්දනය කරන්න පුළුවන් වෙනවා. නිරෝගීව ඉන්න පුළුවන්කම ලැබෙනවා. බඩජාරිකමට ආහාර ගත්තොත්, ඕදාරිත බඩජාරිකමට ආහාර ගත්තොත් අවුරුදු 10ක් විතර ඒ විදිහට කන්න පුළුවන්, වළඳන්න පුළුවන්. එතනින් පස්සේ අවුරුදු 50ක් 60ක්ම ජීවත් වෙන්න තාක්ම දුකට තමයි පත් වෙන්නේ. නොයෙක් රෝග වලට පත් වෙන්න සිද්ධ වෙනවා. අපි කියන්නේ සමහරලාට කට පරිස්සම් කර ගන්නට කියලා. වචනයට විතරක් නෙවෙයි ආහාර වලටත් පින්වත්නි ඔබ කට පරිස්සම් කර ගන්නට ඕන. දැක්ක දේ කන්න යන්න එපා. බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට මතක් කරන්නේ කුම්බීල බය, කිඹුලෙක්ගේ බය තියාගන්නට කියලා. ඒ නිසා දැක්ක දේ වළඳන්න ගියොත් භික්ෂුවක් හැටියට ඉතා ඉක්මනින් රෝගී තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා කෑමට ගිජු වෙන්නට හොඳ නැහැ. සමහර ලාවට භික්ෂුන් වහන්සේලා ඔබේ නිවසට දානයකට වැඩියම උන්වහන්සේලා ආහාර දැකලම ආහාර ගන්නෙ නැහැ. බොහොම පොඩ්ඩක් සල්පයක් තමයි ගන්නෙ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් ආහාරයට මං කියන්නේ බොහෝ සංඝයා අතර කීප දෙනෙක් ඉන්න පුළුවන් ගේන ප්‍රමාණයෙන් වළඳන්න. නැත්තම් තමන් කැමති දෙයක් හම්බුනොතින් ඒ මුළු පිඟානමද එහෙම නැත්තම් ඒ සියල්ල වළඳන්න කැමති කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම කරන කෙනෙකුත් ඉන්න පුළුවන්. එහෙම කෙනාට බොහෝ කාලයක් නිරෝගීව ඉන්නට ලැබෙන්නේ නැහැ. රෝගී වෙනවා. ඒ නිසා පමණ දැන ආහාර ගන්න ඕන. ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදන. අතීත වේදනාවන් නැති වෙන්නටත් අනාගත වේදනාවන් ඇති නොවන්නටත් ආහාර ගත යුතු බව බුද්ධ දේශනාව. උන්වහන්සේ අපිට දේශනා කරන්නේ පිණ්ඩපාතය අරගෙන ඒ විදියට වළඳන්නට කියලා. ආහාර ඒ විදියට වළඳන්නට කියලා. ආහාර වැළඳීම පිළිබඳව දීර්ඝ විස්තරයක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරලා තියෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඔබේ ජීවිතය තුළ සතුට ඇති වෙන පරිදි ඔබේ ජීවිතය තුළ හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරගෙන ඔබේ ජීවිතය තුළ යහපත් ආකල්ප ඇති කරගෙන ඔබේ ජීවිතය තුළ සිතුවිලි තුළ යහපත් භාවය ඇති කරගෙන ඔබේ හිත තුළ මෛත්‍රිය ගොඩනගාගෙන ඔබේ හිත තුළ කරුණාව ගොඩනගාගෙන ඔබේ හිත තුළ චාරිත්‍ර ඉටු කරන මනසක් ගොඩනගාගෙන ඔබේ හිත තුළ වාරිත්‍ර වලින් යුක්ත වැලකීම් වලින් යුක්ත දේ වැලකීමින් ගත කරන ජීවිතයක් ගත කරන්නට ඔබ කල්පනා කරන්න. මෙතෙක් වෙලාවක් ඔබ අද දවසේදී සතුටෙන් ජීවත් වෙන මනසක් පිළිබඳව සතුටෙන් ජීවත් කරවන්නට තමන්ගේ ජීවිතය වෙහෙසව කරගත යුත්තේ
කොයි ආකාරයකටද කියන බව තේරුම් ගන්නට මේ කාල පරිච්ඡේදය පුරාවටම උත්සාහ කරන්නට යෙදුනේ. එනිසා තේරුම් ගන්න පින්වත්නි සතුට කොයිතරම් වටිනවද කියලා. සතුට කොයිතරම් වටිනවද කියලා තේරුම් ගන්නට නම් ඔබ දුකටපත් වෙන්නට ඕන. ඒ නිසා දුකටපත් වෙච්ච වෙලාවක සතුට ඇති කරගත්තා නම් ඒ සතුට දිගටම පවත්වා ගන්න. සතුට බොහෝ වෙන සුළුයි කියලා මතක් කරනවා සමහර වෙලාවට. ඒ නිසා සතුටෙන් ඉන්න අය සමග එකතු වෙන්න. එතකොට ඔබටත් සතුට ලැබෙනවා. සතුටෙන් ඉන්න අයත් එක්ක නිතර එකතු වෙන්න. දුකෙන් ඉන්න අයත් එක්ක එකතු වෙන්න එපා. දුකෙන්ම ඉන්න දුකම කතා කරන ඍණාත්මක අදහස් තියෙන මිනිසුත් එක්ක එකතු වෙන්න එපා. සතුටෙන් ඉන්න ප්‍රඥාවන්ත උගත් බුද්ධිමත් මිනිසුත් එක්ක ඔබේ ඇසුර පවත්වන්න ඔබේ ජීවිතය සඵල වෙනවා. නිසා මේ වෙලාවේ කල්පනා කරගන්නට ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ හැම දිනාම ලබාගත් උපින් දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වර්ධනය කරගනිත්වා. දෙවියෝද පතන්නා බෝධියකින් අමා මහ නිවන් සම්පත්තිය අවබෝධ කරගනිත්වා. අපවද ආරක්ෂා කරත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සියත බණ මඩුව සියත බණ මඩුව. මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ. සියත බණ මඩුව සියත බණ